උපන් ගමේදී මනතුරට ලක්ව අවසන් ගමන්ගේ විං කමාන්ඩර් නිර්මාල් සියඹලාපිටිය මහතා පිළිබඳ බිරිඳ බුද්ධිකා ලක්මිනි මහත්මිය හඬ අවදි කරමින් මාධ්‍යයට පවසා තිබුණේ මගේ මහත්තය බොහොම හොඳ උණුවෙන හිතක් තිබුණ කෙනෙක්. ගං වතුරෙන් විපතටපත් අයට පිහිට වෙන නිතරම කතා කළා. මහත්තය නැතිවීම මටත් පුතාටත් පියවිය නොහැකි අඩුවක්. වේදනාව ආයාසයෙන් යටපත් කරගෙන ඇය පැවසීය. පුතාටත් මටත් හුඟක් ආදරෙන් සැලකුවා. නිතරම කතා කරමු පුතා ගැන අහනවා. 27 වෙනිදා තමයි මට අන්තිමට කතා කළේ. ඊට පස්සේ දුරකථන මාර්ග අවහිරතා නිසා කතා කරගන්න බැරි වුණා. පළවෙනිදා රාත්‍රියේ නිර්මාල් නැති වුණා කියලා පණිවිඩය ලැබුණම මට හිතා ගන්නවත් බැරි වුණා. ඉතා සංවේගයෙන් බිරිඳ පැවසීය. මේ අතර ඔහු සමග ගුවන් යානයේ සිටි සහායක නියමු ලුතිනල් චාම රේකනායක මහතා අනතුර ගැන සාක්ෂි දෙමින් මෙසේ පවසා තිබුණේ. නිර්මාල් මහතා ගුවන් යානයේ කාර්මික දෝෂයක් නිසා ගින්නොයට පහත් කළා. එසේ කළේ ජනතාව ඉන්න පැත්තට කඩා වැටුණොත් විශාල විනාශයක් වෙන එක වළක්වන්නයි. නප්පු අනතුර පිළිබඳ ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක එරන්න දීගණගේ මහතා හුලගත් එක කෑම වතුරට වැටෙන්න පුළුවන්. ඒ ප්‍රශ්නේ අපිට තිබ්බා. ඒ හින්දා කෑම ඩ්‍රොප් කරලා තමයි ඇත්තටම ප්‍රධාන ගුවන් දෙදෙනෙක් හිටියේ ප්‍රධාන ගුවන් නියමුවා. ඇත්තටම මෙතනදී එන්නේ නැත්තේ මොකද්ද කියන එක අපිට තාම මුකුත් කියන්න බෑ. ඇත්තටම මේක ඉමර්ජන්සි ලෑන්ඩින් එකක් තමයි කරේ. හොඳම තේරෙනවා මේගොල්ලෝ ලෑන්ඩින් එකට ගියා මොකක් හරි හේතුවක් හින්දා. හැබැයි ඒ වෙලේ ලෑන්ඩ් කරන් තිබෙ එකම තැනදී වතුර ඇත්තටම මේගොල්ලෝ තේරෙන්නේ නැති ඒගොල්ලෝ දැක්ක විදිහදී පැහැදිලිව. ඒ හින්දා ඒක තමයි ඇත්තටම තිබ්බේ අවසාන තත්ත්වය. මොකද ඒකේ ප්‍රධාන නියමුවා ඇත්තටම අපේ ජීවිතෙන් සමුගත්තා. අපිට සෑහෙන පාඩුවක් ගොමුද අවශ්‍යයි. මොකද අපිට හිටපු හොඳ එක්ස්පීරියන්ස් පයිලට් කෙනෙක්. ඒ කියන්නේ පැය 3000කටත් වැඩි ෆ්ලයිට් නවස් තිබ්බු පයිලට් කෙනෙක් විං කමාන්ඩර් නිර්මාල් සියඹලාපිටිය. මම මේ අවශ්‍ය මතක් කරන සෝදන මතක් කරන ඔහුගේ කැපවීම මේ ක්‍රියාන්විතයේදී ඔහු සෑහෙන කැපකිරීමක් කරා. සෑහෙන රෙස්කියු මිෂන් වලට සහභාගී වුණා ඔහු ඇත්තටම. ඉතුරු 4 දෙනා නිරුපද්දිතව ඉන්න කිසි ප්‍රශ්නයක් නැහැ ඇත්තටම. ඒක තමයි ඇත්තම ඉන්සිඩන්ට් එක ඉමර්ජන්සි ලෑන්ඩින් එකක් කරන්න ගිහලා තිබිච්ච අන්තරම මේක. හමුදා පුහුණුවෙන් පසු ඔහු බෙල් 206 212 412 MI-17 හෙලිකොප්ටර් පුහුණුව ලබා 2004 වර්ෂයේ විං කමාන්ඩර් තනතුර දක්වා උසස් වීම ලැබීය. ඔහු ගුවන් පැය 3000කට වඩා පියාසර කර අතිදක්ෂ ගුවන් නියමුවෙකි. ආදරණීය නිර්මාල් විරුවාණෙනි, අද ඔබ මේ දෙරණේ මිහි දන්නුවත් ජාතියේ හදවත්වල ඔබ තව තවත් ජීවමාන වන විරුවකි.